ආදරණීය පුංචි දුවේ පුතේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වන පෝලිමක සිටින ළමයි සම්බන්ධ ගැටලු කිහිපයක් කියලා දෙන්නයි මම සූදානම් වන්නේ. බලන්නකෝ එහෙනම් පළවෙනි ගැටලුව. ළමුන් සිටින පේලියක කසුන් ඉදිරියෙන් බලන විට 8 වෙනියා වන අතර පිටුපසින් බලන විට 12 වෙනියා වෙයි. එම පේලියේ සිටින මුළු ළමයි ගණන කීයද? පේලියක් තියෙනවා කියනවා පුතේ. මේ පේලියේ කසුන් ඉන්නවා කියනවා ඉදිරියෙන් බලද්දි 8 වෙනියට. පිටුපස්සෙන් බලද්දි 12 වෙනියට. පේලියේ ඉන්න මුළු ළමයි ගණන කීයද කියලායි අහන්නේ. අපි එතකොට 8යි 12යි එකතු කරනවා. කසුන් 8 වෙනියට ඉදිරියෙන් ඉන්න පිටුපස්සෙන් ඉන්න 12 වෙනියට. 8යි 12යි එකතු කරනවා. එතකොට 20යි. ඊළඟට අපි 20න් එකක් අඩු කරන්න ඕනේ. ඇයි අපි 20න් එකක් අඩු කරන්න ඕනේ? දැන් කසුන් ඉදිරියේ ඉඳන් පිටුපස්සට බලද්දි ගණන් ගණනවා. පිටුපස්සෙන් ඉඳන් ඉදිරියටත් ගණන් ගණනවා. ඒ නිසා අපි 20 එකක් අඩු කරනවා. එතකොට 19. එහෙනම් පේලියේ සිටින මුළු ළමයි ගණන 19යි. බලන්නකො දෙවන ගැටලුව. පේලියක සිටින නෙත්මි ඉදිරියෙන් බලන විට 10 වෙනියා වේ. පිටුපසින් බලන විට ඇය 8 වෙනියා වේ. පේලියේ සිටින මුළු ළමයි ගණන කොපමණද? පේලියේ නෙත්මි ඉදිරියෙන් බලද්දී 10 වෙනියට ඉන්නවා කියනවා. පිටුපසින් බලන විට 8 වෙනියට ඉන්නවා කියලා කියනවා. පේලියේ ඉන්න මුළු ළමයි ගණන හොයන්න එතකොට අපි කරන්නේ පුතේ මෙන්න මේ 10යි 8යි එකට එකතු කරනවා. 10යි 8යි එකතු කරපුවාම 18යි. දැන් මතක් කරගන්න පුතේ අපි 18න් එකක් අඩු කරන්න ඕනේ. 18න් එකක් අඩු කරපුවාම 17යි. එහෙනම් පුතේ පේලියේ සිටින මුළු ළමයි ගණන 17යි. අපි බලමු තුන්වෙනි ගැටලුව. සිසුන් පේලියක අමල් ඉදිරියෙන් බලන විට 15 වෙනියා වන අතර පිටුපසින් බලන විට 7 වෙනියා වේ. පේලියේ සිටින මුළු සිසුන් ගණන කීයද? එතකොට මේ පේලිය අමල් ඉන්නවා කියනවා. අමල් ඉදිරියෙන් බලද්දි 15 වෙනියට ඉන්නවා කියනවා. පිටුපසින් බලද්දි 7 වෙනියට ඉන්නවා කියලා කියනවා. අපි කරන්නේ එහෙනම් පුතේ 15යි 7යි එකට එකතු කරනවා. 15යි 7යි 22යි. ඊළඟට අපි 22කින් එකක් අඩු කරනවා. 22කින් එකක් අඩු කරපුවාම පුතේ පිළිතුර 21යි. එහෙනම් පේලියේ සිටින මුළු ළමයි ගණන 21යි. බලන්නකො පුතේ හතරවෙනි ගැටලුව. පේලියක සිටින සනුක ඉදිරියෙන් බලන විට 6 වෙනියා වේ. පිටුපසින් බලන විට 14 වෙනියා වේ. එම පේලියේ සිටින මුළු ළමයි ගණන කොපමණද? පේලියේ සනුක ඉදිරියෙන් බලද්දී 6 වෙනියට ඉන්නවා. පිටුපසින් බලද්දී 14 වෙනියට ඉන්නවා. අපි එහෙනම් කරන්නේ පුතේ 6යි 14යි එකට එකතු කරනවා. එතකොට පුතේ පිළිතුර 20යි. දැන් අපි මතක් කරනම් 20න් එකක් අඩු කරන්න ඕනේ. 20න් එකක් අඩු කරපුවාම පුතේ පිළිතුර 19යි. එහෙනම් පේලියේ සිටින මුළු ළමයි ගණන 19යි. ඔයාලට තියෙන පුතේ ගැටලු දෙකක් විසඳන්න. ඔයාලා මේ ගැටලු දෙක විසඳලා බලන්න.